ලක් වනිතා අභිමානය 2026 සම්මාන රාත්‍රියේදී හොඳම මනෝ උපදේශකවරයට හිමි සම්මානය හිමි කරගත්ත අයත් එක්ක මේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. අපේ උණුසුම් සුවපැතුම් ඔබතුමියට. thank you බොහොමත්ම ස්තුතියි කියලා කියනවා. ගුරුවරයක් විදිහට ඒ වගේ මනෝ උපදේශකවරයක් විදිහට අතිශය කාර්යබහුල කාන්තාවක් ඔබ. අද දවසේදී මේ විදිහට සම්මානයට පාත්‍ර වෙනවා. වෙනස්ම ක්ෂේත්‍රකින් ඔබ සම්මානයට පාත්‍ර වෙන්නේ. මොකද ඒ ගැන හිතෙන්නේ? මම හිතන්නේ මේක තමයි විශ්වයෙන් දෙන දේ. මං හිතන්නේ මට ජීවිතේට ලැබිලා තියෙන හිත් නිවන්නට මේ රැකියාව. මං හිතනවා මං උපරිමයෙන් ඒකට සාධාරණයක් කරනවා කියලා. නිහඬව කරපු සේවයට මේ ලැබිච්ච සම්මානය ඇත්තටම හරිම සන්තෝසයි. හැම කාන්තාවක්ම උපදේශිකාවක් තමයි. පුංචි පැටියක් කුසේ ඉන්න දවසේ ඉඳන් දරුවන්ට අම්මා කෙනෙක් කියන්නේ ආදර තටාකයක්. ඒක තමයි අම්මා කෙනෙක් ගැන හා කාන්තාවක් ගැන කෙටියම කියන්න තියෙන වචන ටික. ඒකට ওই පදවි දෙකම මට තියෙනවා. ඒ නිසා තමයි මේ දේ ලැබෙන්නේ නැති අනිවාර්යයෙන්. හරි දැන් ඔබතුමී උපදේශිකාවක් විදිහට කටයුතු කරන නිසා මම මෙහෙම අහන්නම්. බොහෝ පිරිසක් මේ වෙනුවෙන් ආයුධ පත්‍ර යොමු කරලා තිබුණා. හැබැයි අපිට මේ අවස්ථාව දෙන්න පුළුවන්කම ලැබුණේ හරිම සීමිත ප්‍රමාණයකට. තව පිරිසගේ හිත රිදිලා ඇති සමහර විට අද දවසේදී ඔවුන්ට සම්මාන නොලැබුණ නිසා ඒ අය වෙනුවෙන් වගේම මේ වගේ සම්මානයක් වෙනුවෙන් ආයුධ කරන්න කැමැත්තෙන් ඉන්න අයට අපි යම් පණිවිඩයක් දෙමුකෝ. අනිවාර්යෙන්ම අර දියමන්ති හා මැණික් දිදුලන්න ඕන තැන. ඒකට තමයි මේ අවස්ථාව දීලා තියෙන්නේ. මම කිව්වා ඉස්සෙල්ලා කිව්වා වගේම හැම කාන්තාවක්ම ශ්‍රේෂ්ඨයි. හැම කාන්තාවක්ම පුදුමාකාර දරා ගැනීමේ ශක්තියක් තියෙන කෙනෙක්. ඒක මම කියන්නම් කෙටියෙන්ම ටවුන් එකේ ඉන්න අම්මත්, නගරේ ඉන්න අම්මත්, ටවුන් එකේ ඉන්න කාන්තාවත්, නගරේ ඉන්න ගමේ ඉන්න කාන්තාවත් දෙන්නම හරි ලස්සනයි. දෙන්නම හරි භාග්‍යවන්තයෝ. ඉතින් කියන්න තියෙන්නේ මේ වගේ දේවල් අනිවාර්යෙන් ඔබට ලැබෙනවා. නිහඬව කරන සේවය තවදුරටත් ওই විදිහටම කරගෙන යන්න හරියට නෙමෙයි මම වගේ හැම අම්මා කෙනෙක්ටම හැම කාන්තාවකටම අද දෙන්න පුංචි උපදේශයක් විශේෂයෙන් මේ කාන්තා දිනේ දවසේ 2026 හොඳම කවුන්සල් විදිහට මට මේ දේ ලැබුණා. මගේ අම්මට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මගේ අප්පච්චිට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මං වගේ කවුන්සලර් කෙනෙක් හිතුවේ නැති වෙති බිහි කරලා එහෙමයි කියලා. නමුත් ඒ දේ ඒගොල්ලෝ කරා. ගොඩක් කෙනෙක්ගේ හිත නිවන්නට මට අවස්ථාව ලැබුණා. ඇත්තටම වෛද්‍ය ශාස්ත්‍රය තුල මෙඩිසින් දෙනවනේ අපි. හැබැයි මනෝ උපදේශනය තුල පෙති නැහැනේ. හිතන ඉස්සෙල්ලාම සනසන්නට ඕනේ. ඒ දේ කරන්න හැමෝටම බෑ. හොඳ සවන් දෙන්නෙක් වෙන්නට ඕනේ. ඒ නිසා ගෙදර ඉන්න කාන්තාවට කියන්නේ හොඳ සවන් දෙන්නෙක් වෙන්න ස්වාමි පුරුෂයාට හා දරුවන්ට හා ඔබ වටා ඉන්න අයට. හැම කාන්තාවක්ම ළඟම චරිතය කියන්නම් මම. ඔයගොල්ලෝ එක එක චරිත ගන්නවනේ තමුන්ගේ ජීවිතේට. ඒක මම කියන්නේ කොපි කිරීමක් කියලා. කොපි කරන්න එක චරිතයක් කියන්නම්. යසෝදරාව කොපි කරන්න. යසෝදරා චරිතය කොපි කරන්න හැම කාන්තාවක්ම ජීවිතේ දිනන්නට පුළුවන්. හැම අම්මා කෙනෙක්ටම කියන්නම් රාහුල මාතාවක් වෙන්න. එච්චරයි මට කියන්නට තියෙන්නේ. ඒ තුලින් ජීවිතේ දිනන්නට පුළුවන්. කෙටිම හා ලස්සනම මාර්ග තියෙනවා. කිසිම කෙනෙකුට හිංසාවක් වෙන්නේ නැහැ. හිත රිදෙන්න ඕනේ නැහැ මම කියන්නේ. මම මේක ගත්තා කියලා හිත රිදව ගන්නට ඕනේ නැහැ. හැමෝටම මේ අවස්ථාව තියෙනවා. හැබැයි අපි ගොඩක් කාන්තාව විදියට නිවෙන්නට ඕනේ. ගෙදර ඉස්සෙල්ලා නිවෙන්න. එතකොට ලෝකේ සනසනට නිවෙන්නට අනිවාර්යෙන් පුළුවන්. හොඳයි එහෙනම් ඔබට තවදුරටත් තවත් දසදහස් ගණනක හිත නිවන්න පුළුවන්කම ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුබ පැතුම් මේ සම්මානය වෙනුවෙන්. thank you බොහොමත්ම ස්තුතියි. මේ කාර්යය දිගින් දිගටම කරගෙන යන්නට. අසංක මහතා ඇතුළු හැමෝටම ඇත්තටම මම හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා මේ විශ්වයේ පිහිට අනිවාර්යෙන් ලැබෙන්නට ඕනේ. කාන්තාවන්ගේ හිතවල තියෙන මේ පිහිට අනිවාර්යෙන් ලැබෙන්නට ඕනේ. හැමෝටම බලන් ඉන්න හැමෝටම කියනවා මේ ලැබුවා වූ 2026 මේ කාන්තා දිනය ඉස්සරහටත් මේ විදිහටම ලස්සනට සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. මං වගේම ඊළඟ අවුරුද්දේ ගොඩක් අය මේ වගේ දෙයක් ලබා ගනී කියලා. ස්තුතියි.